හායි අද අපිට පැට්‍රිකල් එක විදියට කරේ පොල් තවාණක් හදන එක. මෙතන මේ අපි කරන්නේ ඒක තමයි. ඒ ගැන කියන්න කලින් මම ඔයාලට කියන්නම් මේ පොල් ගහ ගැන. කොකස් නුසිෆෙරා කියන විද්‍යාත්මක නමින් හඳුන්වන මේ පොල් ගහ බහුවාර්ෂික ශාකයක් වන අතර නිවර්තන හා අර්ධ නිවර්තන කලාපවල බහුලව දැක ගන්න පුළුවන්. ආසියානු හා පැසිෆික් දූපත් ආශ්‍රිතව ආරම්භය සනිටුහන් කරන මේ ශාකය මේ වන විට රටවල් 92ක් පමණ වගාවක් ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ 4 වන විශාලතම පොල් නිෂ්පාදකයා වෙනවා. මෙරට පොල් ප්‍රභේද 23ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර ඒ අතරින් තැඹිලි කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රභේදයක්. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය තුළ මිලියන 60ක් පමණ පොල් ගස් පවතින අතර ඉන් වාර්ෂිකව ගෙඩි මිලියන 2800ක පොල් අස්වැන්නක් ලබා ගන්නවා. මේ පොල් ගහ ශ්‍රී ලාංකීය අපිට බෙහෙවින්ම සමීපයි. ඒ ඇයි කියලා ඔබත් මමත් හොඳින් දන්නවනේ. ඒ ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පොල් බීජ කෙලින්ම රෝපණ වළාල්වල සිටුවන එක නම් එච්චර සාර්ථක නැහැ. ඒ සඳහා අපි යොදා ගන්න ඕනි හොඳින් වැඩුණු මාස 7ක් 10ක් පමණ වයසති බීජ තමයි අපි රෝපණ වළාල්වල සිටුවන්නේ. එහෙම කරොත් විතරයි අපිට වේගවත් වර්ධනයක් සහිත ඒකාකාරී පොල් වගාවක් දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ පොල් ගෙඩි වලින් පැල හදා ගන්න නම් අපිට නර්සරි බෙඩ් එකක් හරි ග්‍රෝ බෑග් හරි තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නර්සරි බෙඩ් හදනකොට මුලින්ම කරන්න ඕනි බෙඩ් එක හදන්න සුදුසු පරිසරයක් තෝරගන්න එක. ඒ අනුව මූලික වශයෙන් සලකා බලන්න සමතල අඩු බෑවුමක් සහිත ජලය හොඳින් බැස යන වැලි සහිත හෝ වැලි සහිත ලෝම පසක් තියෙන ප්‍රමාණවත් හිරු එළියක් ලැබෙන සෙවණ සහිත ස්ථානයක් තමයි. ඒ වගේම මේ පොල් බීජ තවාණක් දානකොට සාමාන්‍යයෙන් රෝස් 5ක් ඇතුළත් වෙනවා. ඒත් අපි මෙතන හදන්නේ රෝස් 2ක් විතරයි. මෙතන අපි මේ තවාණ හදන්නේ අපිට ඒ පිළිබඳව තියෙන ටෙක්නික් නොලෙජ් එක ලබා ගන්න විතරක් හින්දා තමයි මෙතන රෝස් 2ක් දාන්නේ. ඒ වගේම මේ පොල් බීජ නර්සරි බෙඩ් එකට හරි ග්‍රෝ බෑග් වලට හරි දාන්න කලින් අපි මේ පොල් ගෙඩි වලට ටර්මයිට් ට්‍රීට්මන්ට් කරනවා. එතනදී රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලයේ පොල් ගෙඩි විනාඩි 10ක් 15ක් අතර කාලයක් ගිල්වලා අරගෙන තමයි මේ බීජ පැල කරන්න යොදාගන්නේ. එතනදී රසායනික ද්‍රව්‍ය විදියට ගන්නේ ක්ලෝරෝපයිරිෆොස් මිලිලීටර් 3ක් 5ක් අතර ප්‍රමාණයක් අරගෙන වතුර ලීටර් 1ක් සමග මිශ්‍ර කරලා තමයි මේ රසායනික ද්‍රාවණය හදන්නේ. ටර්මයිට් ට්‍රීට්මන්ට් සාමාන්‍යයෙන් බෙඩ් එක සාදන පසටත් එක් කරනවා. ඒ ඇයි කියලා ඔයාලා දන්නවද? මේ ටර්මයිට් ට්‍රීට්මන්ට් කරන්නේ අපි යොදා ගන්නා පොල් ගෙඩි වලට වේයන්ගෙන් වෙන හානිය වැළැක්වීම සඳහා තමයි. අපි තවාණක් හදනකොට අපි යොදා ගන්නා පොල් ගෙඩි ප්‍රමාණයත් සලකලා බෙඩ් එකේ දිග අපිට අවශ්‍ය පරිදි අරගෙන පළල මීටර් 1.5ක් පමණ වෙන විදියට තමයි බෙඩ් එක හදන්නේ. බෙඩ් එකේ උස සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක් 20ක් පමණ වෙනවා. බෙඩ් එක ඇතුලේ පළල මීටර් 25ක් වන ගැඹුර මීටර් 15ක් වන කාණු හදනවා. මේ කාණු වල තමයි කොකනට් සීඩ්ස් දාන්නේ. පොල් ගෙඩි කාණු වල තිරස් අතට සිග්සැග් විදියට හරි ට්‍රයිඇන්ගල් විදියට හරි තමයි තියන්නේ. මෙතන කාණු වල සීඩ්ස් දානකොට යාබද සීඩ්ස් දෙකක් අතර දුර සෙන්ටිමීටර් 10ක් 15ක් පමණ වෙන්න තමයි තියන්නේ. තනි කාණුවක බීජ එකම දිශාවටත් යාබද කාණුවේ බීජ අනෙක් දිශාවටත් මුහුණලා තමයි මේවා තියන්නේ. මේ බීජ පාත්ති උස් වූ කාණු මගින් වෙන් කරනවා. මේ පොල් බීජ තවාණෙන් තියලා පස්සේ ගෙඩියේ මතු පිට පැහැදිලිව පෙනෙන පරිදි 3/5 තට්ටුවකින් වහනවා. මේ බීජ තිරස් අතට වගේම සිරස් අතටත් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන්
තවාන් වලට යොදාගන්නේ ගෙඩි කඩලා කලක් ගත වුණු හොඳට පැහුණු ලාවට වියලි ලොකු පොල් තමයි. ඒත් අපි මෙතන යොදාගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි අමු පොල්. අපි මේ තවාන හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ පොල් තවානක් දාන්න තියෙන ටෙක්නික් නොලෙජ් එක ලබා ගන්න විතරක් නිසා තමයි අපි මේ පොල් මේ විදියට යොදාගෙන තියෙන්නේ. තවාන් වල පැල කරන්න යොදා ගන්නා ගෙඩි ලබා ගන්න මව් පොල් ගස් ප්ලස් ප්ලාම් ලෙස හඳුන්වනවා. මේ ප්ලස් ප්ලාම් කියන ගස් වලින් වසරකට හෙක්ටයාරයකට ගෙඩි 9000ක අස්වැන්නක් ලබා දෙනවා. මේ ප්ලස් ප්ලාම් ගස් වලින් ලබා ගන්නා ගෙඩි එකතු කරලා තමයි මේ බීජ පොල් තවාන් දාන්නේ. මෙහෙම තවාන් දාපු පැල පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතන මගින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඕනි නම් contact numbers description එකේ දාලා තියෙනවා. මං හිතනවා මං කියපු විස්තර වලින් ලොකු දැනුමක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. හැමෝටම බොහොම ස්තුතියි.